තරුණ දරුවනේ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න කලින් මේ ටික කියන්නේ. පුළුවන් නම් අහලා තේරුම් ගන්න. අහවණු වැස්සක් වැස්සා. ඔය කාමදාහය දුරු කරන්න බෑ. ඒක නිසා මම අහවල් විදිහට සල්ලි හම්බ කරලා මං කාමාස්වාද විඳිනවා කියලා හිතාගන්න එපා. ඔක දුරු කරන්න බෑ. මොකද ඔබට වඩා ඔක කරන්න උත්සාහ කරපු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි සිද්ධාර්ථ කුමාර අවදීයේ. සිද්ධාර්ථ කුමාර අවදීයේ පින්වතුනි කාමසුකල්ලිකානු යෝගය කියන එක කරපු කෙනෙක්. බෝධිසත්වයන් වහන්සේ. ඔබ හිතන්න එපා කාමසුකල්ලිකානු යෝගය කියන එක ඔබ කරනවා කියලා. ඔබට කරන්න බෑ ඒක වෙන්නේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ කාමසුකල්ලිකානු යෝගය කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් හොඳට ජීවත් වෙන එකට කියලා. කාලා බීලා හොඳට ඉන්න එකට. ආස්වාද විඳින ජීවත් වෙන එක නෙමෙයි පිටුද. යෝගයක්. අත්තකිලමතානු යෝගය වගේ යෝගයක්. අත්තකිලමතානු යෝගය කියන්නේ පිටුතුනි ශරීරයට අන්ත ලෙස දුක් දෙනවා. විවිධ ක්‍රම හොයලා ශරීරයට අන්ත ලෙස දුක් දෙන ක්‍රමවේදයට තමයි පින්වතුනි අත්තකිලමතානු යෝගය කියලා කියන්නේ. ඒකට විවිධ ක්‍රම තියෙනවා. වතුරේ කිමිදෙලා ඉන්නවා පින්වතුනි හුස්ම හිර වෙනකම්. මැරෙන්නේ නැතුව ඒ වේදනාව කොච්චරට විඳිනවද අන්න ඒකට උත්සාහ කරනවා පින්වතුනි ඒකයි යෝගය. යෝගය කියන්නේ ඔහේ නිකන් කරන එක නෙමෙයි පින්වතුනි. යෝගය කියලා කියන්නේ යම් කිසි ක්‍රමයක් කරන එක. දැන් වතුරේ කිමිදෙලා ඉන්නකොට මලොත් එහෙම දැන් වැඩක් නැන්නේ. නමුත් අන්තිම මොහොතේ නේද පින්වතුනි අර වේදනාව දැනෙන්නේ. මැරෙන්න වගේ එන වේදනාව දැනෙන්නේ අන්තිම මොහොතේදී. ඔන්න ඕක වැඩිම වෙලාවක් විඳින්න පුළුවන්. ක්‍රම අනුගමනය කරනවා. අන්න ඒකයි ඔය අත්තකිලමතානු යෝගය. ඕක මේ සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න පුළුවන් එකක් නෙමෙයි. පින්වතුනි මේ කෙස් ගහින් ගහ ගලවනවා පින්වතුනි. අර මුලත් එක්ක ඉදිරියලා අධික ලෙස දුක් වෙන විදිහට ඒ කටයුත්ත කරනවට තමයි අත්තකිලමතානු යෝගය කියලා කියන්නේ. අද අපේ රටේ ඉන්න හිඟන්නේ අත්තකිලමතානු යෝගයේදී ඉන්නේ. ඒව කරන්න බෑ පින්වතුනි. ඒවා මේ යෝගීන් කරන වැඩ. ඒවා කරන්න පින්වතුනි මහා ප්‍රබල විදියට දියුණු කරපු මානසික ශක්තියක් ඕනේ. කාමසුකල්ලිකානු යෝගයත් ඒ වගේ. පින්වතුනි ශරීරෙද අධික ලෙස සැප දෙන. ඒ කියන්නේ පින්වතුනි ඒ අය ගවේෂණය කරන විවිධාකාරයෙන් පින්වතුනි අහවල් දේ මොකක් හරි කරද්දී අධිකම සැපක් එන්නේ කොයි විදිහද කියලා අන්න ඒ විදිහට ඒක ගන්න. මොනවා හරි ඕන එක මේ පංචකාම සම්පත්තියෙන් ඕන එක අධිකම සැපයක් විඳින්න පුළුවන් කොහොමද කියලා පින්වතුනි අන්න ඒකට කරුණු කටයුතු කරනවා. සමහරට පින්වතුනි එක නිල ශාස්ත්‍රකම තියෙනවා. මොනවා හරි ක්‍රම තියෙන්නේ නැති පින්වතුනි ශරීරයට අධික ලෙස සැප ගන්න පුළුවන් වේදේ. අන්න එහෙම ක්‍රම අනුගමනය කිරීම තමයි පින්වතුනි කාමසුකල්ලිකානු යෝගය කියන්නේ. ඒක අපි ඔය කිව්වට පින්වතුනි උන්වහන්සේ අවුරුදු 29ක් තිස්සේ කාමසුකල්ලිකානු යෝගය කළා කියලා. ඒක එහෙම නොවෙන්න ඉඩ දෙනවා. යම් කාලයක් සිද්ධාර්ථ කුමාරයා ඉපදුනා. කාමසුකල්ලිකානු යෝගය කළා කියලා හිතනවා. ඒක නෙමෙයි පින්වතුනි තියෙන්නේ. ඒ මොකද හේතුව ගොඩක් අය හිතාගෙන ඉන්නේ කාමසුකල්ලිකානු යෝගය කියලා කියන්නේ පින්වතුනි මේ ගිහි ජීවිතයක ජීවත් වෙන එක කියලා. නමුත් කාමසුකල්ලිකානු යෝගය කියන්නේ ඒකට නෙමෙයි. කාමයේ ජීවත් වෙනවා කියන්නේ ඒක. කාමසුඛ අල්ලික අනුയോഗ. කාම සුඛයන්ගේ එල්බගෙන සිටීම උදෙසා අනුയോഗ කරනවා.
මේක මම කුණුහරුප තමයි කියන්න තියෙන්නේ පින්විතනේ ඔය උදාහරණ විදිහට. ඔබ ඉතින් ඒවා හිතා ගන්න මම අනිත් පැත්තෙන් සරසල්ලිය මොනවද කියන්නේ. ඊට මේ දැන් ඉන්න අයත් උත්සාහ කරන අවස්ථාවල් තියෙනවා. දැන් ඔබට දැන් මලක් ඉමින්න දුන්නොත් එහෙම කොච්චරලා ඉන්න හැකිද? ඡනෙන් ඉවරයිනේ. නමුත් පින්විතනේ ක්‍රමානුගමනය කරන මොකක් හරි ඒ සුවඳ හිතින්න දැන් හිතලා බලන්න. ඒ ආස්වාදයේ පවත්වාගෙන යන්න. ඒක එකපාර ඉවර වෙන්නේ නැතුව. අන්නේ විදිහට පින්විතනේ මේ පංචකාම සම්පත්තියම පිළිබඳ අනුയോഗ කළා. උන්වහන්සේ තරම් මේ ශරීරයට සැප දීපු කෙනෙක් මේ කාම ලෝකේ නැහැ. දැන් ආයි ගන්න එපා අර කොටස. සිද්ධාර්ථ කුමාරයා කාලේ වත් කෑවා ඒ ටික අනුയോഗ කරන්න ගත්ත කාලයක් ඇති. යම් කාලයක් ඇති. අවුරුදු ගානක් ඇති කාමසු කල්ලි කානු යෝගය කරන්න ගත්ත. හේතුව පින්විතනේ උන්වහන්සේට ඕනේ දුකෙන් නිදහස්. උන්වහන්සේ හිතන දුකෙන් නිදහස් වෙන්න නම් සැපම තිබ්බනම් හරියද? එහෙනම් මොන හරි කෑවට පස්සේ ඒකේ ආස්වාදය එතනම ඉවර වෙන්නේ නැතු. ඔය ආස්වාදේ පවතිනවනේ. යම් වෙලාවක් යනවා. දැන් ඔබ කාලේ වෙලා අන්තිමට සීනි පොඩ්ඩක් හරි කන්නේ. එහෙම කන්න පුරුදු වෙච්ච අය ඉන්නේ ඒත් මොකද? අර ඔක්කොම ටික දැන් යන්න මොකෙන් පාලනය කර ගන්නවද? ඈ? දැන් පැණි රහ පොඩ්ඩක් කටේ හිටනවා දත්තක් හරි ගියව පොඩ්ඩක් ඕක උලුලා ඉන්නවා ටික වෙලාවක් යනකම්. ඊට පස්සේ ඔක්කොම කරලා ආයි ඒකත් දැන් ඇති දැන් ඉවරයි ඒකත් ඊට පස්සේ මොකද කරන්නේ බුලත් ටිකක් හපනවා දැන් අර ඒකේ තියෙන කාට රහ වෙන්න ඉන්නවා බුලත් ටිකක් බැරි නම් අරලු ගෙඩියක් හරි කමන්නේ හප ඉන්නවා අර කාට රහ වෙන්න ඉන්නවා මොකද ඕනේ අරගේ තියෙන ආස්වාදයේ පවත්වගෙන අන්න ඒකට අනුയോഗ කරපු කෙනෙක් ඒකට අදාළ ක්‍රියාපටිපාටියක් කරපු කෙනෙක් උන්වහන්සේ තරම් සැප වේදපු කෙනෙක් මේ තුන් ලෝකෙම හොයාගන්න උන්වහන්සේට සත්‍ය අවබෝධ වුණාට පස්සේ උන්වහන්සේ කියන්නේ නකහපන වස්සේන තිත්තිකාමේ සිට කහවණු වැස්සක් මේ කාමදාහේ නිවන් මං කියන්නේ ඔබ මේ තරුණ පුතේ කාමසු කල්ලි කාණ යෝගේ කරපියව මාසයක් කරලා හරියන්නේ නැත්නම් බලන්න අපරාධ කාලයක් ඒකයි මේ කියන්නේ තරුණ දරුවන්ට මෙච්චර ඇඟිල්ලෙන් එන කියන්නේ මොකුත් ඉන්න නෙමෙයි තේරුනේ බද්දර යවුවනේ යනවා මොකක් කරන්න තු ඉන්නවනේ කාමසුකල්ලිකා නියෝගය කරන්නෙත් නැහැ අත්තගේ නමත් අනියෝගය කරන්නෙත් නැහැ ඒ වෙලාවට එන පීඩාවනේ ඒ වෙලාවට දුරු කරගෙන ජීවත් ඒක නිසා කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ මොකද මොකුත් කෙරෙන්නේ නැහැ හරියට ඒ නිසා මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් මේ කාමසුකල්ලිකා නියෝගය කරන්න මාසෙක විතර කරලා බලාපියව කියලා කියන්නේ ඒ කියන්නේ ශරීරයට උපරිම ආස්වාද දෙනවා. ඒ දීලා තායි ඉල්ලනවනම් දැන් ඉතින් තේරෙන්න බෑ වැඩක් නැහැ නේද? ඒ උපරිමේ දුන්නා. නමුත් දැන් හිතාගෙන ඉන්නේ උපරිමේ දුන්නේ නැහැ කියලානේ. තාම විද්‍යාඥයෝ හොයාගෙන නැහැ කියලානේ. උපරිමේ නේ. තේරුම් ගන්න දෙන්නේ මේ කාරණා. ඕක නිවෙන්නේ නැහැ කොච්චර කරා.